එන්නේ. කවුද? සීකේනෝ පේන්නේ. සාත්‍රකාරියෙක් වගේ තමයි. ඕකම් හිට ගන්නවත් හොඳ නැහැ. හරි. වසයි ඕවා. ඕ සාත්‍රකාරියෙක් තමයි. සතරම් පුංචි නෝනා පුංචි මාත්‍යා සතර කියනවා අත බලනවා මූණ බලනවා ඇත්ත කියනවා සතරම් පුංචි නෝනා සතරම් බල ආපයිද මන්දා බල ඉන්නවද පුංචි නෝනා බල ඉන්නවද අපෝ කන්න මෙහෙ බල්ලොත් නැහැ අපි සාත්‍ර අහන්නෙත් නැහැ. ලොකු නෝනා හරි පින්පාතයි අප්පා මූණ පොජ්ජ මගෙන් සාත්‍රයක් කාණ්ඩ නෝන මතියා මොකද දන්නවද මූණ බැලුවම කියන්න පුළුවන් හරි වාසනාවන්ත නෝන මාත්‍යෙක් බව නෝන මාත්‍යාගේ මාත්‍යාත් හරි පින්වත් බව පේනවා දවුවොත් ඉන්නවා පේනවා හොඳ පින්වන්ත ආණ්ඩකෝ මගෙන් නෝන මාත්‍යා සතරම් පින්වන්ත බව දන්නවා. ටික ඔය හරි සාත්‍රයක් අහන්න එහෙනම් කියන්නකෝ සාත්‍රයක්. එහෙනම් සාත්‍රයක් අහමුකෝ. එන්නකෝ වාඩි වෙන්න. හරි එහෙනම් සාත්‍රයක් අහමුකෝ නගින්. එහෙනම් වාඩි වෙමුකෝ. වාඩි වෙලා සාත්‍රයක් අහමුකෝ. නෝන මාත්‍යා නම් හරිම පින්වත් බව නම් පේනවා. අල්ලේ රේඛා ගොඩක් තියෙනවා. නෝන මාත්‍යාට හරියාගෙන යනවා තමා කියනවා. නෝන මාත්‍යාගේ මුණ පළුවම කියන්න පුළුවන් අත්ත පළුවම කියන්න පුළුවන් නෝන මාත්‍යා හරි පින්වත් තමා. ඒ උනාට කපටි තමා. මනුස්සයන්ට සවට්ටන හොඳට සවට්ටනවා තමා. නෝන මාත්‍යා පෞගේ දවසක හොඳට වැටිලා දිනවා. පෙල්ලගෙනම ගිහිලා දිනවා නෝන මාත්‍යා. නෝන මාත්‍යා පෞගේ දවසේ කයි සම්ඩු කරලා තිනවා. හැබැයි එවුන් නෝන මාත්‍යාට අනවින්න කොඩි වින්න තමක් කරලා තියන්නේ. ඉන්ට බැරලෙන්ට තමක් කරලා තියන්නේ. මෙවට වැඩ කරගන්නේ නෑ නේද නෝන මාත්‍යා? නෝන මාත්‍යා මගේ ගාව හොඳ තැලක් තියනවා. මට මේම කියන්න බෑ නෝන මාත්‍යා ගුරු පඬුරක්. මගේ ළඟ වැඩි ගණනක් නැහැ. කියන්න කීයද ගණන කියලා. නෝන මාත්‍යා මම ඉතින් 500ක් තමයි මගේ ගුරු පඬුර. නෝන මාත්‍යාට නිසා මම සාධාරණ ගානකට 7යි කියනම්. මොකද නෝන මාත්‍යාගේ මූණ පොජ්ජ දැක්කම මට හරි අනුකම්පාවක් ඇති වෙනවා. ඒක නිසා මම නෝන මාත්‍යාට රුපියල් 499කට තමයි 7යි කියනවා. මම වැටුණු එක නම් ඇත්ත. ඔය මේ අල්ලපු ගෙදර ගෑණි තමයි මට කොඩි වින කොල්ල තියෙන්නේ. ඒකට මොකද්ද කරන්නේ? කරලා දෙන්නකො මොකුත් හරි. මං දෙන්නම් ගුරු පඬුරා. නෝන මාත්‍යා හලු මාත කොට කැත ගෑණි තමා කරලා තියෙනවා. නෝන මාත්‍යාට නෙගටින්න බැරි වෙන්න තමා කරලා තියන්නේ. මලයාල ගුරුකමකින් තමා කරලා තියන්නේ නෝන මාත්‍යා ඔය හිටියට නෝන මාත්‍යාට තව කරනවා ඔය ගෑණි කොඩි වින. නෝන මාත්‍යා මම දෙනවා තෙල් බින්දු දෙකක්. ඒක පොඩ්ඩක් කතා කර ඉන්නකොට ඔය ගෑණිගේ ගාණ්ඩ ඇඟේ නෝන මාත්‍යා. දැන් ඕක ගෑවට පස්සේ මට මොකක් හරි වේද? නෝන මාත්‍යා පය වෙන්න එපා. මම මේ ඉගෙන ගන්න කරන සාත්‍රයක් නොවේ. අපේ පරම්පරාව ඉඳලා කරන සාත්‍ර තමයි. නෝන මාත්‍යා ගිහිල්ලා ගාණ්ඩ ඒ ගෑණිව පස්ස හැරිලා ඉන්න කොට කොණ්ඩේ ගාලා කොණ්ඩ ගාකුත් කඩාගෙන එන්න. ඇවිල්ලා ඉවර වෙලා නෝන මාත්‍යාගේ වැඩ ටික කරගෙන යන්න. එතකොට නෝන මාත්‍යාට ඉබේටම ඒ ගෑණි හොඳ දේවල් කරන්න පාඩම් ගන්නවි. හැබැයි ඉතින් ලොකු නෝන මාත්‍යා ඒක කරලා දෙන්න නම් මට ලොකු පඬුරක් තියන්න වේවි. මට කරන්න නැතේ ඔය ගෑණි තමයි ඔය පිළෙට් ගෑණි මට කරන්න නැතේ මේ කොඩි වින. මට දැන් නැගිටින්නත් බෑ. මේ වැඩේ මට හොඳට කරලා දෙන්න. මං වාරික ක්‍රමයට ගෙවන්නම් ටික. වතුර බිලත් 80000ක් ඇවිල්ලා මට. දැන් ඒකත් ගෙවා ගන්න අමාරුයි. ඒක නිසා වාරික ක්‍රමයට ගෙවන විදියට මට සලස්සලා දෙන්න. අප්පා ලොකු නෝන මාත්‍යා එහෙම කරන්න නම් බැරි වේවි. මොකද මම බැංකුවක වැඩ කරනවා එහෙම නෙවෙයිනේ. මගේ සාත්තරම් මං ගේ ගෙවල් ගානි ගිහිල්ලා කීන එක තමා. මොකද අද කරාම වෙන පැත්තක තමා ඒ යන්නේ. ආයේ මේ පැත්තට එන්න වෙන එකක් නෑ.
මොකද අපේ සස්සාව එහෙම තමයි. ඒක නිසා මට එහෙම කරලා දෙන්න නම් අමාරුයි. වෙන කෙනෙකුට කියලා කරගන්න ලොකු නෝනා. එහෙනම් ලොකු නෝනා මාත්‍යා අපි මේම කරමු නේද? මේ හාල් ටිකකි පොල් ටිකකි ලොකු නෝනා මාත්‍යා මට දෙන්න. මං ඉතින් අනුකම්පා කරාලා මේක කරාලා දෙන්නම්. ලොකු නෝනා මාත්‍යාගේ මූණ දැක්කාම මට අනුකම්පා තමයි හිතුණා. ඒක නිසා ඒ ගානිට මං ඒ ටික කරලා දෙන්නම්. නෝනා මාත්‍යා ඒක දාලා ලොකු නෝනා මාත්‍යා මට මේ උදව්ව කරලා දෙන්න. මං ඒ ටික නම් කරලා දෙන්නම්. මට ළමයිනේ අරගෙන එන්න අර හාල් ටික පොල් ටිකකි. මේකට දීලා පිටක් කරන්න. මාත්‍යෙක් ඉන්නවා. තව සාතරයක් කියලා කඩා ගන්න පුළුවන් මේ වගේ. කමනුස්සෙක්ගෙන් නම් හොද්දට දත ගලව ගත්තා. මාත්‍යාගෙන් කඩා ගන්න ඕන. පච්ච ටිකක් ගන්න කියලා. මේ ගෑන්න කිසි දෙයක් නෑනේ මං අච්චර රට ගිහිල්ලා හම්බ කරපු සීල්ම සේසතේ වෝගිට. කිසිම ගාණක් නෑ ඒක. මේ මන් දන්නේ කිතුම ගෑනු තමයි අපිට හම්බෙන්නේ. පුංචි මාත්‍යා ලොකු ප්‍රශ්නයක තමයි ඉන්නවා. මූණ පළුවම කියන්න පුළුවන් පුංචි මාත්‍යා. ලොකු ප්‍රශ්නයක තමයි ඉන්නවා. ප්‍රශ්න තමයි ඉතින් මිනිස්සුන්ට. කොහොමද මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවනේ. මොකද්ද මට තියෙන ප්‍රශ්නේ? පුංචි මාත්‍යා මූණ පළුවම කියන්න පුළුවන් පුංචි මාත්‍යාට ලොකු ප්‍රශ්නයක් තමයි තියෙනවා. නෝනා මාත්‍යා පුංචි මාත්‍යා එක්ක සම්ඩු කරලා දිනවා. දෙනපු මුදල් පවා නැති සම්බස්ථාන කරලා තිනවා. පුංචි මාත්‍යා සඩ තමා ඉඳලා තිනවා. ගොඩ සල්ලි අම්බ කරලා තමා තිනවා. හරි ඒ ටික නම් හරි. තව මොනවද මං ගැන කියන්න තියෙන්නේ? පුංචි මාත්‍යා නිතර සල්ලි හම්බ කරා තමා. ඒ වුණාට පුංචි මාත්‍යාගේ නෝනා මාත්‍යා ඒවා සම්පූර්ණයෙන්ම නැති නාති කරන්නේ නේද? රටට ඇවිල්ලා තමගේ මව් බිමට ඇවිල්ලා බලනකොට සතයක් නෑ නේද බැංකු පොතේ එහෙම ඊට පස්සේ බලනකොට කිත කල්ල කිරීමෙන් තමා මේ ගහ යටට වෙලා කල්පනා කරා ඉන්නව නේද? පුංචි මාත්‍යාට ළමා 3 දෙනෙක්ගේ වාසනාව තමා තිබෙනවා. ළමා 3 දෙනෙක්ම ඉන්නවා දරුවෝ. එයින් හරි වාසනාවන්තයි එක දරුවෙක්. දූලා දෙන්න තමා එක පුතා තමා ඉන්නවා පුංචි මාත්‍යා. එක පුතා තමා ඔයාගේ වාසනාවන්ත දරුවා. මම කියනවා පුංචි මාත්‍යාට පුංචි මාත්‍යාගේ කීලා ඉන්නේ එකම එක පිරිමි පරන්නේ තමා පුතා. තුන් දෙනා මගේනේ. පුංචි මාත්‍යාට 3 දෙනෙක් ළමා පෙන්නුම් කරාට පුංචි මාත්‍යාගේ ලෙන් කියලා පුංචි මාත්‍යාට ඇදිලා තියෙන එකම එක දරුවයි. ඒ දරුවා තමා පිරිමි පාණය. පුංචි නෝනා ඔයාව සවට්ටලා තිනවා. එතකොට මම මෙච්චර කාලයක් හම්බ කරලා දීලා තියෙන පිටි මිනිස්සුන්ගේ ළමයිටද? ඉතින් මගේ කියලා එකයි දින්නේ. අපෝ මේ ගෑණි මම රට්ට ප්‍රවැට්ටිලා. එපන්කො මං අද බලාගන්න. මං ගිහිල්ලා එන්නම් එපන්කො උඹට. අප්පා ඇත්ත කියුණාද බොරු කියුණාද කියලා නම් මම දන්නේ නැතුව පුංචි මාත්‍යා ගායට ඉඳගෙන කීපු එව්වා මම කනේ තියාන ආගෙන හිටියා. මාමත් ඉතින් කීලා දැම්මා. ගෙදර ගොයිලා මොන කරගනීද මන්ද? පුංචි මාත්‍යා අපා මගේ ගුරු පඬුරු දෙන්නකෝ පුංචි මාත්‍යා. මේ මට ඔය කතාව අහලා නැති වෙලා තියෙන්නේ. තමුසට හැම වෙලාවෙම එක්සම තක්කේ කියන තමුසට මං ගැන වටනාවම නැද්ද කියලාද? ඇති. තමුස නම් අනේ මන්ද තමුසට හැම වෙලාවෙම තමුස කියන්නේ තමුසට එක්සම තක් කරන්න බෑ කියන්නේ. ඒතකොට මට මොකද වෙන්නේ? මම තමුසට ඇත්තටම ආදරේ කරන කෙනා. තමුස කොයි වෙන්ද තාලේ ගිහපු ගෑණි කියන ඉතින් ඉන්නේ. මට මේක එපා වෙලා තියෙන්නේ. තමුස දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්නවා. තමුසට ආයෙමත් එක්ස් කතා ගන්න ඕනේ. නවත්ත ගන්න මට තමුසෙත් එකයි කතා කරන්නේ. උටනම් මට හැදෙන කේන්තියට මොකක් හරි කරන්න ඕන. අර ගෑණි මොන හරි කළාක් දන්නේ නැහැ. නැත්නම් මොකද්ද මූ මෙච්චර මේ වශී වෙලා ඒ ගෑණි පස්සේ යන්නේ. පුංචි නෝනා මාත්‍යා සතරේ කිනවා අත පලනවා සතරේ කිනවා. පුංචි නෝනා මාත්‍යා ලොකු අවුලක ඉන්නවා වගේ පේනවා මට. නෑ මට සාතර අහන්න ඕනේ නෑ. පුංචි නෝනා මාත්‍යා වගේ මුණ තලුවම කියන්න පුළුවන් ඔයාගේ පෙම්වතා ඔයාව රවට්ටලා කියලා ඉස්සෙල්ලා
යාළු වෙච්ච කෙල්ලා එක්ක කතා කරනවා අට බොරු කියනවා කියලා මට පෙන්වන්න ඕන මත්යා. අපි සතර කාලා බලමුද නෝන මත්යා? අද මොනවද කිව්වේ වැත්තනේ? හරි මට කියන්නකෝ මේ මගේ අතපල්ලි වෙලා තවද මං යනවාට පේන්නේ. පුංචි නෝන මත්යා අත පැලුවම කියන්න පුළුවන් ඉස්සෙල්ලා නාඩු වෙලා ඉන්න ගානු ළමයා තමා මේ පුංචි මාත්‍යාගේ හිත ඔය පුංචි නෝනාට නැති කරලා තිනවා. පොඩ වෙන අත තමා කොලා තින්නේ. පානින්න තැන කඩුල්ල ගාව තමා දෙයි ගෙඩි දෙක තමා පාගෝලා තිනවා. අනේ අම්මෝ එහෙමත් කළාද? ඒක තමයි මම බැලුවේ ආ කොහොමද මෙච්චර වෙනස් මේ කියලා. අනේ ඇත්තටම දැන් මම මේකට මොකද කරන්නේ? පුංචි නෝන මාත්‍යා කට මම නියම සුපිරි ගේමක් ගාලා දෙන්නම්. ඔය මාත්‍යා ඉන්නේ පුංචි නෝනාගේ ගෙදර කිට්ටුවම නේද? ඔව් කෙවල් හරි. එහෙනම් මම නූලක් ජීවන් කරලා දෙන්නම්. හැබැයි ගුරු පාඬුරු තමා වුණා 5000 තමා වුණා. හරි මට ගාන ප්‍රශ්නයක් නෑ. වැඩේ වෙනවනේ. හරි මං අදම නෝන මාත්‍යාට කරලා දෙන්නම් මේක ගෙනිහිලා. ගින් දෙන්න නෝන මාත්‍යා. එතනින් දාන්න. දැන් ඵලයන්කෝ වෙක්ස් පස්සේ. තපන්න. මේක දැම්මට පස්සේ ඔය ඔක්කොම බන්ධන ඉවර වෙලා යා. බොලාට හැක ෆෝන් ඔබ ඉන්න විතරයි. මේ සුමක්‍රේ කරන්න ඕන මම. මොන කර්මයක්ද මන් දන්නේ නැහැ මට මේ වෙලා තියෙන්නේ. පුතා ඇලිස් සාච්චිනේ